මල්ලි අහපු නිසා මම කියන්නේ මේ බොහොම සරල ජීවිතයක් තිබිච්ච ගම්මානයක් තමයි ඒ කාලේ උඩහමුල්ල. දැන් ටිකක් ඒක නාගරිකකරණය වෙලා තියෙනවා. මම ආනන්දයට ඇතුල් වෙනකොට විදුහල්පතිතුමා කර්නල් ඊ.ඒ. පේරුසිංහ මැතිතුමා එතුමා 1969 විශ්‍රාම ගියාට පස්සේ අපේ විදුහල්පතිතුමා වුණේ කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ විදුහල්පතිවරු දෙදෙනාගේම යුගයේදී ආනන්දය ඊ타මත්ම බැබලෙන යුගයක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්. ආයිබෝවන්. අපි මේ ගෙවන්නේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ. හැබැයි අපේ කතාවට වඩා වැදගත් වෙන්නේ හැම අවුරුද්දකම මාර්තු මාසයේ. මාර්තු මාසයේ අන්තිම සෙනසුරාදාවට කොළඹ ආනන්ද විද්‍යාලයේ සුවිශේෂී කටයුත්තක් වෙනවා. ඒ තමයි ආදි ශිෂ්‍ය සංගමේ නිලවරණය පවත්වනවා. මේ නිලවරණය පවත්වනකොට ඒ නිලවරණයට ආපු කෙනෙක් ඉන්නව නම් අනිවාර්යයෙන්ම දන්නවා. පෙරවරුවේ ඔය නිලවරණයේ පවතින වෙලාවේ ඒ කටයුතු මෙහෙයවන වයසින් ටිකක් ජ්‍යෙෂ්ඨ සුදු ප්‍රියමනාප පෙනුමැති මහත්මියෙක් බොහොම වේගින් එහා මෙහා යනවා. අද අපි එතුමාව මේ මැදිරියට කැඳෙව්වා. ඒ බොහොම වැදගත් කතා බහකට. මිත්‍රවරුනි මට අවසර දෙන්න එතුමාව හඳුන්වා දෙන්න. අද අපිත් එක්ක ඉන්නේ ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ හිටපු සභාපතිවරයෙකු වන ලලිත් සේනානායක මැතිතුමා. අපි ඔබතුමාට ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. මේ කතා බහ ඇතුළේදී අපිට බොහෝ දේවල් කරන්න තියෙනවා. සාමාන්‍යයෙන් එතුමාගේ වයසත් එක්ක මම එතුමාට ලලිත් සේනානායක මහත්මයා කියලා හඳුන්වා දුන්නට ආනන්ද සම්ප්‍රදායට අනුව මම හිතනවා වඩා කුළුපගයි හිතවත් කියලා අපේ ක්‍රමයට අයියේ කියලා කතා කරන එක. මම එහෙම ඔබතුමාව මන්ත්‍රයකට කමක් නැහැ මං හිතන්නේ. හොඳයි හොඳයි. ඉතින් ලලිත් අයියේ මේ දවස්වල මොකද වෙන්නේ? මේ දවස්වල ඉතින් මම ටිකක් විවේක සුවයෙන් තමයි ඉන්නේ. රැකියාවේ කටයුතු වලුත් ටිකක් දුරස් වෙලා මගේ අනිකුත් කටයුතු වල සමාජ කටයුතු වල ආගමික කටයුතු වල යෙදিলা ඉතින් සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා මම මේ ටිකේ. හරි. අපේ කතා බහ කොනක ඉඳන් පටන් ගන්න මම කැමතියි. ඒකින්ද අපි යමු මුල් කාලෙට. ඔබේ කුඩා අවදිය, ඔබේ මව්පියන්, ඔබේ උපන් ගම මේ වටපිටාව ගැන කතා කරලා ඒ පූර්විකාවෙක් අපි කතා බහ ආරම්භ කරමු. මම මගේ උපන් ගම නුගේගොඩ උඩහමුල්ල. මේ කොළඹ දිස්ත්‍රික්කයේ. ඒක බොහොම සුන්දර ගම්මානයක්. ඒ දවස්වල අද පොඩ්ඩක් නාගරිකකරණයට වෙලා තියෙනවා. මගේ පියාගේ නම සේනානායක මුදියන්සලාගේ ජයවර්ධන. එතුමා ව්‍යාපාරිකයෙක්. ඒ වගේම මගේ මව රණසිංහ ආරච්චිගේ ප්‍රේමවතී රණසිංහ මහත්මිය. එතුමිය ගෘහණියක්. මට සහෝදරයෝ දෙන්නෙකුත් සහෝදරියකුත් ඉන්නවා. ඉතින් අපි මේ උඩහමුල්ල ගමේ බොහොම ඒ සුන්දර ගම්මානේ අපි අපේ කුඩා කාලේ ඉඳන්ම ජීවත් වෙන්නේ බොහොම සතුටින්. හරි. දැන් අපි යමු ඔය 50 දශකයෙන් 60 දශකයට. ඔබේ මූලික අධ්‍යාපනය කොහෙද සිද්ධ වුණේ? ඒ ගැනත් විස්තර ටිකක් කියලාම කතාව ඉදිරියට ගෙනියමු අපි. මම මූලික අධ්‍යාපනය සඳහා මම ඇතුල් වෙන්නේ මහරගම විද්‍යාකර විද්‍යාලයට. එහි 6 වෙනි ශ්‍රේණිය දක්වාම ඉගෙන ගන්නවා. ඊට පස්සේ මගේ පියාගේ සම්බන්ධතාවයක් මත මාව මගේ පියා කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් කරනවා. ඉතින් ඒ කාලේ විද්‍යාකර විද්‍යාලයේ විදුහල්පතිවරයා හැටියට හිටියෙත් මගේ මාමා කෙනෙක්. ඒ වගේම අපේ ප්‍රාථමික විද්‍යාලයේ තිබුණේ හවස් වරුවේ. ඒකත් එක්තරා අත්දැකීමක් අපිට ඒ කාලේ. ඒ විද්‍යාලයේ ශිෂ්‍යයන් සමගත් ඒක මිශ්‍ර පාසලක්. ඒ වගේම උඩහමුල්ල ගමේ සුන්දරත්වයක් ඉඳගෙන ඒ කාලේ දැන් වගේ බොහොම සංකීර්ණ නැහැ, බොහොම සරල සමාජයක් තිබුණේ. ඉතින් අපිට බොහොම නිදහස තිබුණා. ගැමි අසිරිය, ඒ වගේම ගමේ පන්සලත් එක්ක තිබිච්ච සම්බන්ධය, ගමේ දහම් පාසල එක්ක තිබිච්ච සම්බන්ධය, ඒ වගේම
අපේ ගැමියන් එක්ක තිබිච්ච සම්බන්ධය අර මල්ලි අහපු නිසා මම කියන්නේ මේ බොහොම සරල ජීවිතයක් තිබිච්ච ගම්මානයක් තමයි ඒ කාලේ උඩහමුල්ල. දැන් ටිකක් ඒක නාගරිකකරණය වෙලා තියෙනවා. ඉතින් ඒ කාලේ සුන්දරත්වය මතක් වෙනකොට වෙසක් උත්සවය, පොසොන් උත්සවය මේ වගේ දේවල් ගමේ පෙරහැරවල් මේවට අපි සම්බන්ධ වුණා. ඉතින් බොහොම නිදහස් ජීවිතයක් අපි අපේ ළමා කාලයේ ගත කළා. අපේ ළමා කාලය බොහොම හොඳට ගෙවුණා. එහෙම ගෙවුණු ළමා කාලයක් එක්ක දැන් ඔබ ආනන්දෙට එනවා. ඒතර ආනන්දේ ඔබේ මේ අධ්‍යාපනය ලැබපු මුල් කාලේ කවුද විදුහල්පතිතුමා? ආනන්දේ ස්වරූපයත් අදට වඩා ගොඩක් වෙනස් වෙන්නේ නැති ගොඩනැගිලි වල වෙනස්කම් තියෙන්න ඇති. කොහොමද ඒ කාලේ ගෙවුනේ? ඔබ කොයි වගේ විෂය බාහිර ක්‍රියාකාරකම් වලද නිරතුනේ? ඒ පිළිබඳව චිත්‍රය අපි වඩා හොඳින් ඉදිරිපත් කරමු. ඔව්. ඒක සත්‍යයක්. අපි මම ආනන්දයට ඇතුල් වෙනකොට විදුහල්පතිතුමා කර්නල් ඊ.ඒ. පේරුසිංහ මැතිතුමා එතුමා 1969 විශ්‍රාම ගියාට පස්සේ අපේ විදුහල්පතිතුමා වුණේ කර්නල් ජී.ඩබ්ලිව් රාජපක්ෂ මැතිතුමා. ඉතින් මේ විදුහල්පතිවරු දෙදෙනාගේම යුගයේදී ආනන්දය ඊ타මත්ම බැබලෙන යුගයක් හැටියට මට සඳහන් කරන්න පුළුවන්. මොකද කර්නල් ඊ.ඒ. පේරුසිංහ මැතිතුමාගේ යුගයේ තමයි ආනන්ද විහාරය විවෘත කළේ. ඒ වගේම කර්නල් රාජපක්ෂ මැතිතුමා අනතුරුව අපේ 1970 ගණන් වල මුලදී ආදි ආනන්දයන් වෙච්ච IMR ඊරියගොල්ල ඇමතිතුමා, ආචාර්ය එන්.එම්. පෙර මැතිතුමා ඒ වගේ අය සමග එකතු වෙලා ඒ අයගේ ආධාර ලබාගෙන අනුග්‍රහ ලබාගෙන පාසලේ බොහෝ යටිතල පහසුකම් දියුණු කිරීමේ ක්‍රියාවලියකත් එතුමා යෙදුණා. එතකොට ඔය පස් මහල් ගොඩනැගිලි දෙක ඒ වගේ දේවල් ඒවා අපි ඉස්කෝලේට ඇතුල් වෙන කාලේ ඒවා තිබුණේ නැහැ. නමුත් ඊට පස්සේ තමයි මේ ගොඩනැගිලි එතුමා බොහොම මහන්සියෙන් ඉෂ්ට කරනු ලැබුවේ. එතකොට ඔබේ විෂය බාහිර ක්‍රියාකාරකම් මොන වගේ සමිති සමාගම් වලද හිටියේ? මම දන්නවා ඔබ වාණිජ්‍ය විද්‍යා සංගමේ සභාපතිවරයා හැට කටයුතු කළ බව අපි අහලා තියෙනවා. සහ ඒ අධ්‍යාපන කටයුතුත් එක්ක කොහොමද ඔබ සමබර කරේ? ඒ ගැනත් පොඩ්ඩක් කියන්න. ඔව් මම අධ්‍යාපනය ලැබුවේ මේ අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අධ්‍යාපනය ලැබුවේ වාණිජාංශයේ. මම විශේෂ සමගාමී කටයුතු හැටියට වාණිජ විද්‍යා සංගමේ සභාපතිවරයා හැටියට මම කටයුතු කළා 1972. ඒකම අපේ වාණිජාංශයේ බිත්ති පුවත්පතක් තිබුණා කැකුළු කියලා. ඒ පුවත්පතේ කර්තෘ හැටියටත් මම කටයුතු කළා. ඒ වගේම ඒ කාලේ වගා ව්‍යාපාරයක්. අපි මේ ආනන්දයවට ඒ වගේම ඒකට පාසල් කීපයක්ම සම්බන්ධ වුණා. ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය වගේ විද්‍යාල කීපයක් සම්බන්ධ වුණා. ඒ ශිෂ්‍යයන් සමග ගෙවල් වලට ගිහිල්ලා මිරිස් පැල, එළවලු පැල අපි බෙදලා දීලා අපි ඒ සියත ගොවි ව්‍යාපාරය කියලා අපි ව්‍යාපාරයක් කළා. මම හිතන්නේ ඒකේ ප්‍රතිඵල සාර්ථක වුණා සෑහෙන දුරකට ඒ කාලේ. ඉතින් එහි නායකයා හැටියටත් මම කටයුතු කළා. ඒකම අධ්‍යාපන කටයුතු වලදී මගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය මට්ටමක තමයි සිද්ධ වුණේ. එහෙම වුණත් මට අපොස සාමාන්‍ය පෙළ පන්තිවලදීත් උසස් පෙළ පන්තිවලදීත් විෂයන් සඳහා ත්‍යාගෙහෙමත් පාසල් කාලය තුලදී ලැබිලා තියෙනවා. මම සුවිශේෂී පුද්ගලයෙක් නැතිනම් ඔබ ත්‍යාග ලැබලා තියෙනවා. ඔව් මට මතක හැටියට 1972 අවුරුද්දේ ආචාර්ය එන්.එම්. පෙර මැතිතුමා අතින් මම ත්‍යාග ලැබුවා. ඊට පස්සේ අවුරුද්දෙත් මම ත්‍යාග ලැබුවා. එක්තරා විදිහක සතුටට කාරණයක්. මම පුද්ගලිකව 2000 වර්ෂයේ ආනන්දේ වාණිජ්‍ය විද්‍යා සංගමේ සභාපති බවට පත් වුණා. මට අවුරුදු 28කට කලින් ඒ ධූරයේ දරූ ජ්‍යෙෂ්ඨයා සමගයි මම මේ සාකච්ඡාව ඉදිරියට කරගෙන යන්නේ. කොහොමදයි ඔබේ වැඩිදුර අධ්‍යාපනයේ උසස් අධ්‍යාපනයේ සිද්ධ වුණේ? ඒ ගැනත් අපි කතා කරමු. ඔව් මම ආනන්ද විද්‍යාලයේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වුණා. ඒ වගේම අපොස උසස් පෙළ විභාගයත් සමත් වුණා. ඊට පස්සේ මට විශ්වවිද්‍යාලය
ඇතුළත් වීමේ අවස්ථාව ලැබුණා. එවකට විද්‍යෝදය විශ්වවිද්‍යාලය අපි විශ්වවිද්‍යාලයට ඇතුළු වුණේ විද්‍යෝදය විශ්වවිද්‍යාලයට. හැබැයි අපි විශ්වවිද්‍යාලයෙන් පිට වෙනකොට එය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය බවට නම් කරලා තිබුණා. මම මේ විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී රාජ්‍ය පරිපාලන විශේෂ උපාධිය සම්පූර්ණ කළා. එයත් මම සඳහන් කරන්න ඕනේ මේ අවස්ථාව වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති ධුරය හෙබෙව්වේ ඉතා විශිෂ්ට ආදී ආනන්දියෙක්. ඒ තමයි ආචාර්ය ඊ.ඩබ්ලිව් අධිකාරම් මැතිතුමා. ඒකම මම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලෙත් ආරම්භක ශිෂ්‍යයින්ගෙන් එක්කෙනෙක් හැටියට කළමනාකරණය පිළිබඳ විශේෂ ඩිප්ලෝමාව හදාරලා එය සමත් වුණා. ඒ යුගයේදීම ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍යෙක් හැටියට ලියාපදිංචි වෙලා අවශ්‍ය පරීක්ෂණ සමත් වෙලා අනතුරුව වරලත් වෘත්තීය ගණකාධිකාරීවරයෙක් හැටියටත් මට සමත් වෙන්න පුළුවන් වුණා. ඒ විදිහට තමයි මගේ උසස් අධ්‍යාපන කටයුතු සිද්ධ වුණේ. දැන් ඔය යන ගමනේදී ඔබ අපට විශේෂ වන්නේ ආනන්දේ ආදිසිස් සංගමේ හිටපු සභාපතිවරයෙක් හැටියට. කොයි කාලෙද ඔබ ආදිසිස් සංගමයට සම්බන්ධ වන්නේ? ඒ අත්දැකීම කොහොමද වුනේ? ඔව් ආදිසිස් සංගමයට මම සම්බන්ධ වුණා. මුලින් සම්බන්ධ වුණත් මගේ ආදි ශිෂ්‍යයන් සමග කටයුතු කිරීම සහ ආදි ශිෂ්‍යෙක් හැටියට කටයුතු කිරීම මගේ ආරම්භ වුණේ ආදි ආනන්දිය 70 75 කණ්ඩායම හරහායි මුලින්ම. මාව ඒ සංගමයට සම්බන්ධ කළේ මගේ කුඩා කාලේ ඉඳලම මගේ නිවස ආසන්නයේම පදිංචි වෙලා හිටපු ඒ වගේම ආදි ආනන්දියෙක් වන අනුර බණ්ඩාර රාජගුරු මහත්මයා. එතුමාත් එක්ක තමයි මම ආදි සංගමයට එතුමා තමයි මාව සම්බන්ධ කළේ 70 75 කණ්ඩායමට. එතකොට එවකට 70 75 කණ්ඩායම ආරම්භ කරලා අවුරුදු 2ක් හෝ 3ක් ඉතාමත්ම කෙටි කාලයක්. එහිදී ඒ අවස්ථාවේදී 70 75 කණ්ඩායමේ මාව භාණ්ඩාගාරික හැටියට පත් කළා. ඒ තනතුර මම අවුරුදු 12ක් පමණ දැරුවා. එහෙම ඒ විදිහට තමයි මම ආදි සංගමේ කටයුතු වල ආදි ශිෂ්‍යයෙක් හැටියට කටයුතු සම්බන්ධ වුණේ. ඊට පස්සේ ආදි සංගමේ සභාපති ධුරය කර්නල් පරාක්‍රම මොල්ලිගොඩ සහෝදරයා දරන කාලේ මම එතුමාගේ භාණ්ඩාගාරික හැටියට 1996 මම පත් වුණා. දෙවතාවකදී විවිධ සභාපතිවරුන් යටතේ මම අවුරුදු 6ක් ඒ ආදි සංගමේ භාණ්ඩාගාරික හැටියටත් පත් වුණා. අනතුරුව මම ඒ දිගටම ඊට පස්සේ මම දිගටම උපසභාපති ආරාධිත සමාජික තනතුරුවල මම හිටියා. ඉඳලා 2013 වර්ෂයේදී මාව නියෝජ්‍ය සභාපතිවරයා හැටියට පත් කරගන්න කටයුතු සූදානම් කරලා තිබුණා. ඒ සිද්ධිය මං හිතන්නේ ටිකක් සුවිශේෂයි. ඒ ගැන කතා කළ යුතුයි. හැබැයි ඊට කලින් මම පුංචි වෙනසක් කරලා මම කැමතියි දැන් ඔය කටයුතු කරනකොට ඔබේ වෘත්තීය ජීවිතය ගැන ඒ වෙනකොට ඔබ වෘත්තීයමය වශයෙන් මොනවද කරේ ඒ කටයුතු ගැන පොඩ්ඩක් කතා කරලා අර සුවිශේෂී තැනට අපි යමු. හොඳයි. ඔව් වෘත්තීය ජීවිතය මම ආරම්භ වෙන්නේ මම කිව්වා මම අපොස උසස් පෙළ සමත් වෙලා වෘත්තීය ගණකාධිකරණයේ හැටියට වරලත් ගණකාධිකාරී ආයතනයේ ශිෂ්‍යෙක් හැටියට ලියාපදිංචි වුණා. එහෙම ඉන්න අතරේ මම එහි ප්‍රාථමික විභාගය සමත් වුණාම දැන් වගේ නෙවෙයි ඒ කාලේ මේ බොහොම ශිෂ්‍යයන් ටික දෙනයි ඉන්නේ. ඒ ශිෂ්‍යයින්ට ඒ ශිෂ්‍යෝ අයදුම් කරන්න ඕනේ නැහැ විගණන සමාගම් වලට. මට අවශ්‍යතාවයක් තිබුණා මේ වෘත්තීය ගණකාධිකාරීවරයෙක් වෙන්න. ඉතින් වරලත් ගණකාධිකාරී ආයතනයෙන් ඒ සමත් වෙන අයගේ ලයිස්තුව ගණකාධිකාරී සමාගම් වලට යවනවා. මටත් සමාගම් 3කින් හෝ 4කින් සම්මුඛ පරීක්ෂණ සඳහා ලිපි ආවා. එයින් එකක් තමයි මගේ ජීවිතයේ එක හැරවුම් ලක්ෂයක් වෙච්ච ටියුඩර් වී පෙරේරා සහ සමාගම වරලත් ගණකාධිකාරීන්. එදාම මම
මම හිතන්නේ සමුක පරීක්ෂණ 3කටම සහභාගී වුණා. නමුත් මට ඉස්සල්ලාම ලියුම ආවේ ටියුඩර් පෙරේරා සමාගමෙන්. මම එදා තීරණය කළා ඒ සමාගමට බැඳෙන්න. 1977 අප්‍රේල් මාසේ දවසක තමයි මේ සමුක පරීක්ෂණය තිබුණේ. මාසේ අවසාන වෙන්නත් කලින් මට ලියුමක් ආවා 1977 මැයි මාසේ 5 වෙනිදා සේවයට වාර්තා කරන්න කියලා. මම ඒ අනුව 1977 මැයි මාසේ 5 වෙනිදා ටියුඩර් පෙරේරා සමාගමේ සේවයට වාර්තා කරලා එහි පුහුණු වෙන ගණකාධිකාරී ශිෂ්‍යෙක් ඒ වගේම සුපරීක්ෂකවරයෙක් ඒ වගේම කළමනාකාරවරයෙක් හැටියට කටයුතු කරලා 1988 මාව එහි හවුල්කරුවෙක් හැටියට බඳව ගත්තා. ඊට පස්සේ 2005 වසරේ ඉඳලා මම එහි ප්‍රධාන හවුල්කරු බවට පත් වුණා. මම එතන සේවය ආරම්භ කරනකොට අපිට දුන්න රුපියල් 99ක දීමනාවක්. උදේ පුංචි පැහැදිලි කර ගැනීමක් කරන්න ඕනේ. මොකද වර්තමානයත් එක්ක හිතනකොට අපේ අලුත් પરම්පරාවට පොඩි අපැහැදිලි තැනක් එනවා. දැන් 1977 වෙනකොට ඔබ වෘත්තිය ආරම්භ කරනවා. වෘත්තිය ආරම්භ. එතකොට ඔබේ උපාධි අධ්‍යයනයේ අවසන් වෙලාද තිබුණේ? නැහැ. උපාධියත් කරන අතරේ තමයි ඒ කාලේ මේ දැනට වඩා පොඩි වෙනසක් තිබුණා. මොකද අපේ කළමනාකරණ පීඨේ දේශන තිබුණේ හවස 5න් පස්සේ. හවස 5න් පස්සේ. හවස 5න් පස්සේ. බොහෝ දේශන තිබුණේ හවස 5න් පස්සේ. ඉතින් අපිට අපේ වෘත්තීය කටයුතු අපි පුහුණුවන්නන් හැටියට අපේ කටයුතු හවස 4යි කාල වෙනකොට ඉවර වුණා. ඒ ඉවර වෙච්ච ගමන් ඉතින් අපි බොහෝ විට විශ්වවිද්‍යාලයට යනවා 5 වෙනකොට 5යි කාල වෙනකොට අපිට ඒ දේශන වලටත් අපි සහභාගී වුණා. මේ මගේ උපාධියත් ඩිප්ලෝමාවත් වෘත්තීය සුදුසුකමත් මම එකවරම වගේ තමයි මේ කටයුතු කරලා ලබා ගත්තේ. අතුරු ප්‍රශ්න කීපයක් මොකද? දැන් හවස 5ට ආරම්භ වෙන දේශන රාය කීය වෙනකන් තිබ්බද ඒ කාලේ? ඒ කාලේ 7:00 8 විතර වෙනකන් තිබුණා. ඒතර දවසකට පැය 3ක විතර දේශන කාලයක් තමයි තියෙන්නේ. ඔව් එහෙම තමයි තිබුණේ. හරි. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් වුණෙත් නෑ. මොකද මගේ ගම උඩහමුල්ලනේ. අනිවාර්යයෙන්. විජයාරාම ඉඳලා මං පයින් යනවා මේ දේශන ඉවරලා ගෙදර. හරි. එතකොට දැන් ඔය කාරණා ඉවරනකොට වෘත්තීය අතින් සයිමත් වෙනකොට රස්සාව නම් හරි. ප්‍රස්තාව කොහොමද සිද්ධ වුනේ? ඔව් පරස්තාවත් ඒ කාලේ වෙනකොට 1986 මම විවාහ වුණා. අත් වශයෙන්ම මගේ භාර්යාවත් රේණුකා ඇයත් වරලත් ගණකාධිකාරිවරියක්. ඒ වගේම ඇය මගේ අසල්වැසියෙකුගේ දියණියක්. ඉතින් ඒ පවුල් සමගත් අපේ පොඩි කාලේ ඉඳලම සම්බන්ධකම් තිබුණා. ඉතින් ඇයත් ටියුඩර් පෙරේරා සමාගමේම ගණකාධිකරණය පුහුණුවීම සඳහා පැමිණියා. ඉතින් ඒ අනුව ඒ විවාහයත් සිද්ධ වුණා. එතකොට ඔබේ දූ දරුවෝ ගැනත් අපි මේ වෙලාවෙම කතා කරමු ඒත් එක්කම. මගේ පුතා දේශප්‍රිය එයත් ආදි ආනන්දියෙක්. එයත් වරලත් ගණකාධිකාරිවරයෙක්. එයත් ආනන්ද විද්‍යාලයේ ආදි ක්‍රීඩා සමාජය සමග බොහොම සම්බන්ධව කටයුතු කරනවා. මේ දැනට එහි භාණ්ඩාගාරික හැටියටත් කටයුතු කරනවා. ඒ වගේම එයත් ටියුඩර් පෙරේරා සමාගමේ හවුල්කරුවෙක් හැටියට කටයුතු කරනවා. එතකොට දැන් දියණිය මට මගේ බාල දියණිය ඇයත් වරලත් ගණකාධිකාරිවරයෙක්. එතකොට ඇය බහුජාතික මූල්‍ය කටයුතු උපදේශන සමාගමක මූල්‍ය උපදේශිකාවක් හැටියට කටයුතු කරනවා. දෙන්නම විවාහකයි. පවුලෙම තිබිලා වරලත් ගණකාධිකරණය බොහොම හොඳයි. අයියේ එතකොට දැන් ඒ දේවල් එක්ක අපි අර නවත්තපු තැනක් තිබ්බා. 2013 වර්ෂයේ විශේෂ දෙයක් සිද්ධ වුණා. ඒක අයියා කටින්ම පැහැදිලි කරනවට මම වඩාත් මනාපයි. 2013 වර්ෂයේ අපි සූදානම් වුණා වෙනදා වගේම මාර්තු මාසයේ ආදිශි සංගමේ දැන් මල්ලි කිව්වා වගේ මේ අර නිල වර්ණය තිබුණා. ඒ නිල වර්ණයටත් මම ලෑස්ති වුණා. මොකද නිල වර්ණය තිබුණේ සෙනසුරාදා. සිකුරාදා වෙනකොට අපි එතකොට ඒ කාලේ මේ දැන් වගේ මේ මාර්ගගත ක්‍රමයට නෙවෙයි නිල වර්ණය තිබුණේ. පුද්ගලයෝ ඇවිල්ලා ඡන්ද කොලේ ලකුණු කරලා ඡන්ද පෙට්ටියට දානවා.
ඉතින් ඕකට මම අපේ ඕකට හැමදාම සම්බන්ධ වෙනවා 70 75 කණ්ඩායමේ අපේ සමාජිකයෝ. ඒගොල්ලෝ තමයි මේකට උදව් වෙන්නේ එදා ඉඳන් අද වෙනකම්ම. ඕකට ලෑස්ති වෙනකොට එවකට හිටියේ අපේ තිලක් කරුණාරත්න සහෝදරයා තමයි සභාපති හැටියට. එදා රාත්‍රියේ කතා කරලා කිව්වා අපේ එවකට නියෝජ්‍ය සභාපති හැටියට හිටියේ ජ්‍යෙෂ්ඨ වරලත් ගණකාධිකාරී දේවසිරි රොඩ්රිගෝ මහත්මයා. එතුමා ඇත්තටම මගේත් මගේ භාර්යාවගේත් ගුරුවරයෙක්. ඉතින් මම බොහොම සතුටින් හිටියා එතුමා සභාපති වෙනවට. බොහොම කාලයක් තිස්සේ අපි දන්නවා හඳුනනවා. ඒ විතරක් නෙමෙයි එතුමා බොහොම විශිෂ්ට ගණයේ මේ ගතිගුණ තිබෙන කෙනෙකුට මොකක් හරි අපි හිතමු ලියවිල්ලක යම්කිසි වරදක් තියෙනවා නම් බොහොම කාරුණිකව ඒක පෙන්ලා දීලා නිවැරදි කරලා ඒ අයට උපදෙස් දෙන තත්ත්වයේ මහත්මයෙක්. ඉතින් හැබැයි එතුමා ඊට පහුවදා සභාපති පදවිය බාර ගන්න නියෝජ්‍ය සභාපති හැටියට හිටියා. නමුත් එතුමාට ඇතිවෙච්ච අසනීප තත්ත්වයක් නිසා එතුමා ඒ පිළිබඳව සභාපති පදවිය බාර ගන්න අමාරුයි කියන එක ප්‍රකාශ කරලා තිබුණා. ඊට පහුවදා ඒ කියන්නේ සෙනසුරාදා උදේ නිලවරණය පැවැත්වෙද්දිත් ඒ පිළිබඳව සාකච්ඡා කරලා එතුමා කිව්වා මේ සභාපති පදවිය බාර ගන්න බෑ කියලා. මොකද ඒ අසනීප තත්ත්වය නිසා. ඉතින් ඒ වෙලාවේ විශේෂ කළමනාකරණ කමිටු රැස්වීමක් ඇඳවලා එතෙන්දී කළමනාකරණ කමිටුව ඒකමතිකව තීරණය කළා එතුමා එක බාර ගන්න නැත්නම් ඒ වෙලාවේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා හැටියට ලලිත් සේනායකවට මේ සභාපති පදවිය බාර දිය යුතුයි කියලා. ඉතින් මගෙන් ඇහුවාම ඒ වෙලාවේ බොහොම අනපේක්ෂිත විදියට එදා ඒ වාර්ෂික මහ සභා රැස්වීමේදී නියෝජ්‍ය සභාපති හැටියටපත් නොවි සභාපති හැටියට මට පත් වෙන්න සිද්ධ වුණා. ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගම් ඉතිහාසයේ එකම අවස්ථාව මම හිතන්නේ එහෙම වෙච්ච. ඒක එහෙම තමයි. මේ ව්‍යවස්ථාව යටතේ එහෙම වුණා. හරි ඊට පස්සේ ඔබතුමා සභාපති හැටියට ගත කරපු කාලය මොනවද ඒ කාලේ සිද්ධ කරේ ඒ අත්දැකීම? ඔය ඇත්ත වශයෙන්ම මට කලින් සභාපති හැටියට කටයුතු කරපු තිලක් කරුණාරත්න සහෝදරයා මට බොහොම අනුග්‍රහය දැක්වුවා ඒ වර්ෂ දෙකේදීම. ඒ වගේම ඊට කලින් හිටපු සභාපතිවරු ඉසුරු සමරසිංහ මහත්මයා ඇතුළු අනිකුත් අය මට සහයෝගය දැක්වුවා. ඔය මම ආදිශ සංගමේ කටයුතු කරන කාලය එක්කම බලපුවහම මම ආදිශ සංගමේ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියානේ. ඒ කටයුතු වලදී විශේෂයෙන්ම තිලක් කරුණාරත්න මහත්මයාගේ කාලයේදී ආනන්ද ඉතිහාසය 1886 ඉඳන් 2011 වර්ෂය වෙනකන් අවුරුදු 125ක ඉතිහාසය එතුමාගේ උනන්දුව මත ග්‍රන්ථාරූඪ කළා. ඒකේ කතෘ මණ්ඩලයේ සමාජිකයෙක් හැටියට මට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ඉසුරු සමරසිංහ මහත්මයාගේ කාලේ 1908 ඉඳන් 2008 දක්වා ආදිශිෂ්‍ය සංගමේ ඉතිහාසයේ සහිතව ආනන්ද ආදිශිෂ්‍ය සංගමේ සියවසක සංග්‍රහයක් නිකුත් කළා. එහි ප්‍රධාන සංස්කාරක හැටියටත් මම කටයුතු කළා. ඔය ආනන්ද ඉතිහාසයේ ලියන වෙලාවේ එහි ප්‍රධාන සංස්කාරක හැටියට කටයුතු කරපු සංජීව සේනනායක සහෝදරයා කරපු යෝජනාවක් හැටියට යාපනයේ හින්දු විද්‍යාලයත් එක්ක අපි ක්‍රිකට් තරගයක් පටන් ගත්ත ආනන්දය. එහි පළවෙනි තරගය 2012 වර්ෂයේ තිලක් කරුණාරත්න සහෝදරයාගේ කාලේ ආනන්ද විද්‍යාලයේදී කොළඹදී පැවැත්වුණා. හැබැයි 2013 ප්‍රථම වතාවට මම සභාපති වුණාට පස්සේ අපි අවුරුද්දක් කොළඹ අවුරුද්දක් යාපනයේ. එතකොට යාපනයේ පළවෙනි ක්‍රිකට් තරගය ආනන්දය සහ හින්දු විද්‍යාලය අතර පැවතුනේ යාපනයේ 2013 වසරේ මම සභාපති හැටියට ඉන්නකොට. ඉතින් ඒ වගේ විශේෂ කටයුතු සිද්ධ වුණා. ඔව්. ඒතකොට දැන් ඉන් පසුවත් ඔබ ඉන් සම්පූර්ණයෙන් බැහැර වුණේ අදටත් ආනන්ද විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමේ විවිධ කටයුතු වලට ඔබතුමා සම්බන්ධ වෙනවා. ඒතකොට ඔබතුමාගේ නිල වර්ෂයෙන් පස්සේ ගෙවුණු කාලයේ විවිධ වැඩ කටයුතු ඔබතුමා හරහා සිද්ධ වුණා. ඔව් සමහර කටයුතු සිද්ධ වුණා. ඉතින් සමහර අවස්ථාවලදී විගණන කමිටුවේ සභාපතිවරයා හැටියට ප්‍රධානියා හැටියට මම කටයුතු කරලා සමහර ප්‍රශ්න අපිට निराකරණය කරගන්න පුළුවන් වුණා.
සමහර අවස්ථාවල විනය කමිටුවේ සමාජිකයෙක් හැටියට මාව පත් කරලා ඒ කටයුතු කළා. ඒ වගේම දෙවතාවක් හෝ තුන්වතාවක් ආනන්ද විද්‍යාලයේ ආදිස් සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කරන අවස්ථාවේ මම ඒට සම්බන්ධ වෙලා කටයුතු කළා. එක්වරක් මම එහි සභාපති හැටියටත් කටයුතු කළා. දැනටත් ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා පත් කරලා තියෙන අනු කමිටුවක විශේෂයෙන් ඔබතුමාගේත් විශේෂ සම්බන්ධය ඇතුව සහයෝගය ඇතුව අපි අපේ ඒකම් 5 දෙනාගේ කමිටුවේ මම කටයුතු කරනවා ඒ සඳහා. අපි කතා කළ යුතුමයි මේ නිලවරණය ගැන. අපි එතනින් තමයි මේකේ පෙරවදන සැපෙව්වේ. ඒ වෙනුවෙන් ඔබතුමාගේ කාර්යභාරය සහ ඒ බඳු බාරදූර ක්‍රියාවක මොකද මම විශ්වාස කරන ආකාරයට ආනන්දේ ආජීස් සංගමයට කවුද සභාපති වෙන්නේ කවුද නිලධාරීන් වෙන්නේ කියන එක පාසලක් හැටියට ආනන්දයට පමණක් නෙවෙයි සමස්ත රට්ටම බලපාන කාරණයක්. ඒතර එහි තියෙන විනිවිදභාවය සහ එහි තිබෙන විධිමත්භාවය තහවුරු කිරීමට බොහෝ දෙනා අවසර ගණනාවක් තිස්සේ ඔබතුමා කෙරෙහි විශ්වාසය තබනවා. ඒ අත්දැකීම ගැනත් පොඩ්ඩක් අපි පැහැදිලි කරමු. ඔව් ඒ කියන්නේ ඇත්තටම මේක බාරදූර කාර්යයක්. අදටත් වඩා මා හිතනවා එදා අවුරුදු 10කට 12කට විතර ඉස්සෙල්ලා ගත්තාම මේක ඉතාමත්ම බාරදූරයි. විශේෂයෙන්ම අද මාර්ගගත ක්‍රමයේ ඔස්සේ මේක කරනකොට ඡන්දය පාවිච්චි කිරීම, ඡන්දය ගණන් කිරීම, ඒ වගේ කටයුතු බොහොම ඉක්මනින් සිද්ධ වෙනවා. නමුත් එදා බොහෝ විට 1000කට ආසන්න ප්‍රමාණයක් ඡන්දය පාවිච්චි කරපු වෙලාවල් තියෙනවා. 1000කට ආසන්න ප්‍රමාණයක්. සමහර වෙලාවට ඒක ඊටමත්ම ඔබතුමා කියන විදිහට බොහොම සංකීර්ණ වෙනවා. තරඟකාරී වෙනවා. ඉතින් හැබැයි මොකක්ද වාසනාවකට මෙතෙක් කල නම් මට කිසි ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. ඒ හැම කෙනෙකුගේම තියෙන ප්‍රශ්නවලට යම් විසඳුමක් සොයලා ඒ එක්කම මට 70-75 කණ්ඩායමෙන් ලැබෙන සහාය ඉතාමත්ම වැදගත්. මුල් කාලවලදී මම සඳහන් කරන්න ඕන කර්නල් පරාක්‍රම මොල්ලිගොඩ මහත්මයා අපේ ඒ කමිටු උපදේශකවරයෙක් හැටියට කටයුතු කළා. එතුමාගේ අනුග්‍රහයත් ඉතාමත්ම වැදගත් වුණා. ඉතින් කිසිම දවසක මම හිතන්නේ ඔය පහුගිය මම මේක මෙහෙවපු කාලය තුල ඊට කලින් වුණත් අපේ කණ්ඩායමේ තිබිච්ච අපේ ආනන්දේ මොනතරම් තරඟකාරී තත්ත්වයක් තිබුණත් ප්‍රතිඵල පිළිබඳව කවුරුවත් සැක පහල කරලා එහෙම නැත්නම් අභියෝගයට ලක් කරලා නැහැ. මොකද හැබැයි මමත් හිතනවා අපි ඒක බොහොම විනිවිදභාවයෙන් යුක්තව සමහර දවස් වලට ඔය පුද්ගලිකව ඡන්දය පාවිච්චි කරනකොට ආදිස් සංගමේ රැස්වීම ඉවර වෙලා හැන්දෑවේ 3ට විතර තමයි ප්‍රතිඵල නිකුත් කරන්නේ. ඉතින් ඒ වුණත් එහෙම ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. අපි ඒක සාධාරණව විනිවිදභාවයෙන් සිද්ධ වෙලා තියෙනවා හැමෝගෙම සහයෝගය ඇතිව. ඇත්ත වශයෙන්ම හිතවතුනි එතුමාත් එක්ක මට අවස්ථා කීපයක එකට කටයුතු කරන්න ලැබුණා. ඇත්තටම ආදරණීය විදියට කියනවා නම් ලලිතයත් එක්ක වැඩ කරනකොට වර්තමානයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුවේ යටතේ උනත් එතුමාගේ අත්දැකීම් ඒවා ඉතාමත්ම කුළුපගව සහ අනතිමානීව බාල પરම්පරාවත් එක්ක බෙදා හදා ගැනීමේ අපූර්ව හැකියාවක් ඔහුට තියෙනවා. ඒ නිසාම තමයි මේ වර්ෂ ගණනාවක් අඩ 100 වසකට ආසන්න කාලයක් තිස්සේ ආනන්දේ ආදිස් සංගමයේ කටයුතු වලට එතුමා අඛණ්ඩව සම්බන්ධ වෙලා ඉන්නේ. ඒත් එක්කම මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන කාරණයක් තියෙනවා. ආනන්දේ ඉතිහාසය ගැන කතා කරනකොට ආදිස් සංගමයේ යටගියාව ගැන කතා කරනකොට එතුමා සතුව තරම් තොරතුරු එකතුවක් ලිපි ලේඛන සහ ස්මරණ ශක්තියක් තියෙන කෙනෙක් මෑත කාලීනව අපට හමුවන්නේ නැහැ. මම හරි කැමතියි මම හරි මනාපයි ලලිත් අයියේ මේ ඒ අතීතයේ සුවිශේෂී සිද්ධියක් දෙකක් ඔබේ වචනයෙන් විග්‍රහ වෙනවට මම කැමතියි ඔබ අපිට කියා දුන්නු කාරණා අතර ආනන්දේ නේවාසිකාගාරයේ ගොඩනගන කාලේ ආනන්ද සතිය ගැන මේවා රටක් ජාතියක් හැටියට අප දැනගත යුතු කාරණා වගේම ආනන්දියන් හැටියට මතක තබා ගත යුතු කාරණා. එක සිද්ධියක් හෝ දෙකක් ඔබේ හඬින්ම අහගන්න අපි කැමතියි. ඔව් ආනන්දය 1886 නොවැම්බර් 1 වෙනිදා ආරම්භ වෙනකොට මේක ආරම්භ වුණේ ඊ타ත්ම වැදගත් පරමාර්ථ සහිතව අපේ ආධිකර්තෘන් විසින්. අත වශයෙන්ම මේ සමහර විට ආනන්දය එදා ආරම්භ නොවුණා නම් අද අපි මෙහෙම ඉන්න එකක් නැහැ. මම ඒක ඊ타ත්ම පැහැදිලිව සඳහන් කරනවා. ඒ වෙලාවේ අපේ බෞද්ධ අතිවරයන් වහන්සේලා මේක ආරම්භ කරනකොට ඕල්කට් තුමාගේ
දර්ශනය වුණේ බෞද්ධ දරුවන්ට බෞද්ධ පරිසරයක ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලබා දීම තමයි. එතුමාගේ අරමුණ උනේ ඒ සඳහා එතුමාට මහා සංඝරත්නයේ ආශිර්වාදය ලැබුණා. එතකොට ඒ විතරක් නෙවෙයි නැති වී ගිය බෞද්ධ පුනර්ජීවනයේ නැවත ඇති කිරීමේ අරමුණෙන් තමයි ආනන්දය ඇති වුනේ. එතකොට ඒකම අපේ නැති වී ගිය සාර ධර්ම නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහායි ආනන්දය ඇති වුනේ. එතකොට ආනන්දය කියන්නේ ඇත්තටම ආනන්දය ඇතිවීම කියන්නේ විප්ලවයක්. මේක අපේ සමාජය තුළ මේ විප්ලවය ඉදිරියට ගෙන යාමේ වගකීම පැවරලා තියෙන්නේ අපේ ආදි ශිෂ්‍යයින්ට. දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට එදා ඉඳලම 1886 ඉඳලම මේ වෙනකම්ම සෑහෙන කාර්යයන් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ පිළිබඳ තොරතුරු මම රැස් කරලත් තියෙනවා. ඒවා අපි අර තිලක් කරුණාරත්න මහත්මයාගේ කාලේ ලියපු පොතේ සෑහෙන ප්‍රමාණයක් ලියලා තියෙනවා. ඒකම ඔබතුමා සඳහන් කළා වගේ මේ ආනන්ද නේවාසිකාගාර දෙවෙනි ගොඩනැගිල්ල 1923 අවුරුද්දේ තමයි ඉදි කරලා තියෙන්නේ. රුපියල් 42000ක් මං හිතන්නේ ඒ සඳහා වියදම් වෙලා තියෙනවා. හැබැයි 1923 වෙසක් මාසේ සතියක් මුළු ලංකාවෙන් මේ සඳහා අරමුදල් එකතු කරලා තියෙනවා. අරමුදල් එකතු කරලා තියෙනවා කියන්නේ මේ ඒක ඇත්ත වශයෙන්ම මංගාව ඒ අරමුදල් එකතු කිරීම බොහොම ඇත්ත වශයෙන්ම ඊටාත්ම අභියෝගාත්මකයි. මොකද ඒ වගේ දෙයක් අද කෙනෙකුට කරන්න බෑ. ලංකාවේ සෑම ප්‍රදේශයකින්ම සෑම පළාතකින්ම බස්නාහිර පළාත, නැගෙනහිර පළාත, උතුරු පළාත, දකුණු පළාත මේ මොන පළාත කිව්වත් ඒ සෑම පළාතකින්ම සෑම කෙනෙකුගෙන්ම සල්ලි එකතු කරලා තියෙනවා සත ගණන් වලින්. අඩුම මුදල සත පහක් එකතු කරලා තියෙනවා. ඒ වගේම මට මතක හැටියට අනගාരിക ධර්මපාලතුමා රුපියල් 1000ක් පරිත්‍යාග කරලා තියෙනවා. W.A. සිල්වා මැතිතුමා රුපියල් 2000ක් පරිත්‍යාග කරලා තියෙනවා. 1923 රුපියල් 50000 ගණනක් ඒකට එකතු වෙලා තිබුණා. එතකොට G.P. මල්ලසේකර මහත්මයා, ආතර් V.D.S. මහත්මයා මේ අය තමයි එකතු කරලා ආනන්ද සතිය කියලා මේ සතිය තුල එකතු කරපු සල්ලි සියල්ල ලේඛනගත කරලා ඒ අයවැය ලේඛනේ මං ගාව තියෙනවා. මං ගාව හදගෙනාවේ නැහැ. නමුත් මං ගාව තියෙන අයවැය ලේඛනේ ඒ ලේඛනේ මට මතක හැටියට පිටු 280ක් සල්ලි දීපු සෑම කෙනෙකුගේම නම සෑම දිස්ත්‍රික්කයක්ම සෑම ගමක්ම සඳහන් කරලා ඒකේ තියෙනවා. මං එහෙම අයවැය ලේඛනයක් මගේ ජීවිතේ මං කවදාවත් දැකලා නැහැ. ඒක නිසා මම ඒක බොහොම සුරකිව තියාගෙන ඉන්නවා මේ මං ළඟ. ඒ කටයුත්ත කරපු මල්ලසේකර මහත්මයා කියන්නේ නාලන්දේ කීර්තිමත්ම විදුහල්පතිවරයා. ආතර් V.D.S. මහතා කියන්නේ අපි කොස්මාව කියන අනුවර්ත නාමයෙන් හඳුන්වන ජාතික ක්‍රියාවලීන්ට දායක වෙච්ච ජාතික වීරයෙක්. ඒකින්ද ආනන්දේ ඒ ක්‍රියාවලිය ඇතුලේ මහා දැවැන්ත චරිත තිබිලා ඉඳලා තියෙනවා. සහ ඔබතුමා කියන ආකාරයට ඔබතුමාගේ වචනෙන්ම කියනවා නම් බෞද්ධ පරිසරයක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන දරුවන්ට ඒ දරුවන් අතරට දුර බැහැර දරුවන් ගෙන්වලා උන්ට නේවාසිකාගාර පහසුකම් දෙන එක ජාතික වගකීමක් හැටියට රටේ ජනතාව හිතලා තියෙනවා. ඒක තමයි මේක ඇත්තටම ආනන්දය කියන්නේ ජාතික වස්තුවක්. මේක ජාතියට අයිති විද්‍යාස්ථානයක්. ඇත්ත වශයෙන්ම නැත්තම් සතේ දෙක එකතු කරලා මේක හදන්න බෑනේ. මේක ජාතියට අයිති. ඒක නිසා තමයි මේ ආනන්ද විද්‍යාලයේ සුරකීමේ සහ අනාගතයට ඒ ආරම්භක පරමාර්ථ සමගම බාර දීමේ වගකීම අපිට පැවරලා තියෙනවා. ඒකයි මම හිතන්නේ. හොඳයි, ඉතා සාරගර්භ කරුණු. ඇත්තටම ඔබත් එක්ක හෝරා කීපයක් කතා කරන්න තිබුණා නම් මීට වඩා මම වාග්යවන්තයි. ප්‍රේක්ෂකින්ටත් ඒක වටිනවා වෙන්නට පුළුවන්. නමුත් අපිට මේ කටයුත්ත හමාර කරන්න වෙනවා. අවසාන වශයෙන් ලයිත් ඔබතුමාට අවසාන වශයෙන් දයාබර ආනන්දියන්ට ඔබේ බාල පරම්පරාවට මොකක්ද කියන්න තියෙන සහ ඔබතුමාගේ ඉදිරි බලාපොරොත්තු කොයි වගේද? ඒ ගැන පුංචි වාක්‍ය කීපයකින් අපි අවසානයක් ලබා දෙමු. ඔව්, ඒක තමයි මම අර කිව්වා වගේ ආනන්දය අනාගත පරපුරට ආනන්දය ආරම්භ කරපු ප්‍රතිපත්ති සහ අගයන් සමගම බාර දීමේ වගකීම ආනන්දයෙන් ඉගෙනගෙන පිට වෙන හැම කෙනෙකුටම තියෙනවා. ඒක මම කියන්න ඕන මම මගේ ජීවිතය බැලුවොත් මම මගේ ජීවිතේ හැඩගස්සා ගැනීමට මගේ දෙමව්පියන්ගේ ආభాෂය, ගමේ පන්සල, ඒකම මගේ
නායකත්වය සහ ඒ වගේම ඉදිරි වැඩ කටයුතු පිළිබඳ හැඩගැස්ම මම ලබා ගත්තේ ආනන්ද විද්‍යාලයේ. හැබැයි ඒක නිසාමදෝ මම බොහොම සරල ජීවිතයක් තමයි ගත කරන්නේ. ගත කළෙත් එහෙමයි, ගත කරන්නෙත් එහෙමයි. ඉතින් මම අවසාන වශයෙන් මට කියන්න පුළුවන් එක දෙයක් තමයි සෑම කෙනෙකුටම ආනන්දියන්ට ඔබ මම හැමදාම කටයුතු කළා. මගේ ජීවිතේ සැලැස්මක් තිබුණ නැත්තේ නෑ තිබුණා. හැබැයි ලොකු බලාපොරොත්තු තිබුණේ නෑ ජීවිතේ. ඒ වගේම මම හැම දෙයක්ම කළේ මට බාර දුන්න වගකීම, ඒ වගේම සේවය, එහෙමත් නැත්නම් ඒ කාර්ය, එහෙම නැත්නම් ඒ වෘත්තිය මට හැකි ඉහළම මට්ටමින් මම ඉටු කළා. ඒ ඉටු කළේ කිසිම විදියකින් තව කෙනෙක් අභිබවා යන්න නෙමෙයි. ඒ කාර්ය හරියට ඉටු කළ යුතු නිසා. මට ආනන්දියෙක් හැටියට ආනන්දියන්ට දෙන්න පුළුවන් උපදේශය, එහෙම නැත්නම් ඒ හැඟීම තමයි ඔබට ලැබෙන සෑම කටයුත්තක්ම අධ්‍යාපනය වේවා, සේවය වේවා, එහෙම නැත්නම් වෘත්තීය වේවා, රැකියාව වේවා, මේ සෑම දෙයක්ම ඊ타ත්ම ඔබට හැකි උපරිම ආකාරයෙන් ඉටු කරන්න. ඒ තව කෙනෙක් අභිබවා යෑමට නෙවෙයි. මොකද ඔබේ සාර්ථකත්වය මනින්නේ අන් අය. හැබැයි ඔබේ ජීවිතයේ කටයුතු වල තෘප්තිය දැනෙන්නේ ඔබට. ඒ තෘප්තිය කවදා හෝ දවසක ඔබට සුහදව සුන්දරව විඳින්න පුළුවන් නම් ඒක තමයි ආනන්දේ අපි ලබාගත් ආభాෂය කියන එකයි මගේ අදහස. එසේනම් හිතවතුනි, ඔබේ ජීවිතයේ සාර්ථකත්වයේ මනින්නේ අන් අය. හැබැයි ජීවිතයේ සම්බන්ධයෙන් තෘප්තිය ලබන්නේ ඔබ. එසේ තෘප්තිමත් ජීවිතයක සුන්දරත්වයේ විඳින ආනන්දේ ආදී සංගමේ හිටපු සභාපතිතුමා, නිලවර්ණ සම්බන්ධයෙන් අදටත් වගකීම් බාර නිලධාරියා, ඒ කෘතහස්ත ආනන්දියාව අපි මේ අවස්ථාවට මෙතනට පැමිණලා අපිත් එක්ක මේ අදහස් බෙදා හදා ගැනීම වෙනුවෙන් අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ සියලු වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට, එමෙන්ම ආනන්දයටත්, බෞද්ධ සමාජයටත්, සමස්ත රටටත් ඔබතුමා දැනට කරගෙන යන කටයුතු වඩා සාර්ථකව කරගෙන යන්න ඔබතුමාට චිරජීවනයේ නිදුක් නිරෝගී භාවය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි ඔබතුමාට සමුදිනවා. ආයුබෝවන් කියලා. ආයුබෝවන්.